අපි යනවා දැන් පාකේ පැත්තේ. ගොඩාක් ප්‍රශ්න ගෙවල් වල ඉන්න බෑ මේ ටිකේ. හරිම අමාරුයි ඉතාලියට. ප්‍රශ්නේ ලංකාව වගේ ඉතාලියට යනවා වගේ වැඩි ඉන්නේ. 36ට අද. 36 දැන්. ආයේ Facebook නේ. අපි යනවා පාක් එකක් තියෙන විල්ලේ ආර කියලා මාලිගාවක් එක්ක පාක් එක. අපේ ගෙදර ඉඳලා විනාඩි 2ක දුර. තියෙන පයින් යන දුර. ඒක ලංකාව වගේ හරිම ලස්සනයි. ලස්සන පාක් එකක්. ඒකේ මහරජ මාලිගාව ඒකේ 1771 ඉඳලා ඉතිහාසයක් තියෙනවා. කියන්නේ මිලාන ආණ්ඩුකාර පාලනයේ සිට ආපු ස්ථානයක් ඒක. පුදුම ලස්සනයි. විනාඩි 2ක දුරක වගේ තියෙන්නේ. ඒකට කියන්නේ මොන්ස පාක්. විලයාර පාක් එක කියලා. ගොඩාක් උනේ. මගේ හිතවත් ෆැමිලි එකක් ඉන්නවා. අත්තයි අක්කගේ දුව. අපි තුන් දෙනා යනවා. පාක් එක පැත්තට. ගොඩක් අය රිලැක්ස් වෙන්න දුරේ ඉඳලා ගොඩාක් කට්ටිය ඒක තමයි යා. ගොඩාක් යන්නට මේකට යන්නේ ඒකට තමයි. මම අපි නම් කියවුවා අද වෙන්නේ තෝපි. ඒ පැත්තට කොහොමද දාන්නේ? මෙහෙමනේ බලන්න තියෙන පාර. කොලන් ඇතුලෙන් යන්න තියෙනවා හොඳයි නේ. අපි යන පාරේ පොඩිම දුරක් යන්න තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා ගොඩාක් ප්‍රශ්න. ලංකාවේ අපිට මෙහෙම ප්‍රශ්න දැනෙන්නේ නැහැ. අතරම ලංකාවේ එකම ක්ලයිමේට් එකක් තියෙන නිසා වෙන්නේ. සාකයි ඉතින් මේ වෙලාවට ලංකාවේ අඳුරු ඉන්නේ නේද? කරවලයි. අයින් පස්සේ දැන් මෙහෙම අපේ 9:00 විතර එකක් එළිය තියෙනවා තාම. තව ඉස්සරහට ඔගස්ට් වෙනකොට ගොඩාක් රස්නෙත් එක්ක 10-11 වෙනකන් තියෙනවා. අවුව රෑ අඩුයි උදේ දවසේ ගොඩාක් අපිට මේ රස්නේ අමාරු වෙලා ඇත්තේ. මම හිතන විදිහට මොකද මේ රටවල් වලට ගොඩාක් සීතල කාලේ වැඩි. එකපාරට එන රස්නේ දරා ගන්න අමාරුයි. නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාව හැමදේම තද සීතල වගේම අවුව පායදිත් අමාරුයි. සීතලට වැඩිය ඇඟට හරිය මහසි ගතිය වැඩි හුස්ම ගන්න අපහසුයි. නොයෙකුත් ලෙඩ ගොඩාක් අයට අපි කියන්නේ අපිට ඇලර්ජි තියෙනවා. ගස්වල බූල් යනවා. මල් පිපෙන්න නොයෙකුත් ලෙඩ රෝග මේකේ හැදෙනවා. ස්වභාවයෙන් අපහසුතාව සෑහෙන. වැඩි වැඩ කරන්න බෑ මහසි ගතිය. පිපෙන්න නේද රෝසි? ඔව්. ඉස්සෙල්ලා මල පිපෙන්නේ මේ බූල තමයි. මේ කාලේ මලක් තියෙනවා. මේ මලේ පොඩි එකේ බූල් එකක් තියෙනවා කියලා කියනවා මෙහෙමයි. ඒක ඇලර්ජි ගොඩක් අයට. කසනවා කිඹුම් යනවා ඉම්බිරිසාව කැස්ස ගොඩක් ලේක. ඒකට ඔයාලා